හැල්ලෝ ගයිස් ඉතින් අපි අදත් නිමවුඩු දවසේ කොහෙද යන්න කියල බලබල ඉන්නකොට අපිට කල්පනා වුණා කොහෙද යන්නේ මමත් එයාගෙන් අහනෝ එයත් මගෙන් අහනවා කොහෙද යන්න කියලා. ඉතින් අපි කල්පනා කරා හැමෝම ගියතනක් කමන්නෑ, හැබැයි පොඩි වීඩියෝ කැල්ලකුත් කරගෙන ඒක තියෙන කටචූරුකුත් කාලා අපි පොඩි එන්ජය එකක් ගන්න තමයි මේ යන්න හදන්නේ. ඉතින් අපි ගිහින් බලමු ඒ වීඩියෝ එකට. ඔන්න ඉතින් අපි බවුන්ස් බීච් එකට ආවා. අපි එහෙනම් බයික් එක නවත්තලා ඇතුළට ගිහින් බලමු මොනවද වෙන්නේ කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න. ඉතින් ගයිස් මේ දැන්වාට පේන්නේ බවුන් බීච් එකේ තියෙන තත්ත්වය. ඉතින් අද නිමවුඩු දවසක් අපි හැමෝම ගෙවල් වල ඉන්න දවසක්. ඉතින් ඒක හින්දා තමයි මේ හැමෝම මේ තමන්ගේ නිමවුඩු දවස ගත කරන්න මේ බවුන්ස් බීච් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිත් එහෙමයි, අපි ආවෙත් මේ නිමවුඩු දවස සතුටින් නිදහසේ ගත කරන්න ඕනේ හින්දා තමයි අපි ආවේ. ඉතින් අපි බලමු ඊළඟට මොනවද වෙන්නේ කියලා. Getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. Summer love, you have no idea what you did to me. Summer love, didn't care that we weren't meant to be. You were mine, I was yours. Take me back once more. Summer love, where did you go? Summer love, you have no idea what you did to me. Summer love, didn't care. ඉතින් ගයිස් අපි හැමෝම මේ බීච් එකට ආවහම මේ බීච් එකේ තියෙන කරත්ත වලින් නැත්නම් වඩේ කරත්ත එක එක කැම කඩචෝරු තියෙන කරත්ත වලින් මොනවා හම්බ හරි දෙයක් ගන්නවා. ඉතින් අපිත් එහෙමයි, අපිත් ගිහිල්ලා එක එක දේවල් වලින් එක එක හැම දෙයකින්ම කඩචෝරු අරගෙන අපිත් මේ ගත්තා. බලමු අපි ඒ මොනවද ගත්තේ කියලා. Remember the days we were young, wild and free, basic getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. හෙලෝ ගයිස් කොහමද? ඉතින් අපි ආවේ දැන් අවිල්ලා ඉන්නේ බවුන්ස් බීච් එකට. අපි ආවේ බවුන්ස් බීච් එකට මේ රැල්ල පා ගන්නවත් රිවිව් කරන්න නෙමෙයි. මේ තියෙන කෑම වල රිවිව් එකක් කරන්න. ඉතින් අපි බලමු ඒ මොනවද තියෙන මේ කෑම වර්ග කියලා. අපි මේ තියෙනවා ඉස්සු වඩේ. ඔයාලා හැමෝම ඉතින් කාලා තියෙන ඉස්සු වඩේ. මේ තියෙන ඉස්සු වඩේ. බලමු අපි කාලා කොහොමද රස කියලා. මරු එකත් සුබේ මේ අලගුරු තියෙනවා. මේ ඔයාලා හැම ආලා තියෙනවා මේවා. හරි, හැබැයි මේ බලන්න අර කේක විදියට මේ කෑම වර්ග වල සංසම් වෙන එක බලන්න. හරිද? ඊට පස්සේ තියෙනවා මඤ්ඤොක්ක පැටි. ඒකනම් පොකල වගේ. හැබැයි අවුලක් නැහැ. ඊට පස්සේ මම ගත්තා
මම ආසම කරන දෙයක්. මාළුවා. ඒක නම් ඉතින් ආයේ top. බස් ඉතින් මේක. මම ආසෙන් තවත් එකක්. මම මේකත් කාලා. ඒකත් මාරු. ඊට පස්සේ අපි හැමෝම දන්න එකක් තියෙන්නේ සොසේජස් එකක් තියෙනවා. ඒකත් මාරු. ඊට පස්සේ තියෙනවා සාමාන්‍යයෙන් කන බොන ඒවා. මේ අර මේ කොච්චි දාලා වඩේ කොච්චි දාලා වඩේ එක තියෙනවා. ඇතුලේ කොච්චියක් තියෙනවා. මේකම මව. සමෝසය. හරි යාළුවෝ ඊට පස්සේ තියෙනවා මෙන්න ඩ්‍රම්ස්ටික්. ඉතින් යාළුවනේ ඔයාලත් මෙතනින් ආසම කෑම වර්ගය මොකක්ද කියලා පල්ලෙහින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ආයෙත් හොඳම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු. දෙකන් see you.